ආයුබෝවන් යාළුවනේ විටා කැබින් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අපි හැමෝම කන්න කැමති තේ බොන වෙලාවට කන්න පුළුවන් රසම රස පැණි බේරින පෑන්කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලමු පැණි පොල් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ විදිහට සීනි ටිකක් අරගෙන ඒක පෑන් එකට දාලා පැණි ටික හදා ගන්නවා ඉස්සෙල්ලම්ම. මෙතන මම පැණි පොල් එක හදා ගන්න පොල් කෝප්ප දෙකකට සීනි කෝප්ප එකමාරක් තමයි අරන් තියෙන්නේ. ඒකෙන්ම සීනි ටිකක් අරන් තමයි මේ විදිහට ලස්සනට පාට හදාගන්නේ. ඔයාලා පැණි රස කන්න කැමති විදිහ අනුව මේ සීනි ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට මද ගින්දරේ පැණි පාට එනකන් සීනි ටික ලිපේ තියාගන්න ඕනේ. මේ වෙලාවේ හැඳි ගන්න යන්න එපා. ටික වෙලාවක් යද්දි මේ වගේ හොඳ ලස්සන පාටට එනවා. ඊළඟට මම මෙතනදී එකතු කරගන්නේ තද රස්නේ උණු වතුර. උණු වතුර කෝප්ප භාගයක් විතර එකතු කරගන්න. ඊළඟට ඉතුරු සීනි ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට සීනි ටික ඔක්කොම දිය වෙලා මේ විදිහට බුබුලු දානකොට මම ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරගන්නවා. ඊළඟට තලාගත්ත එනසාලට 3ක් විතරත් එකතු කරගන්නවා. එනසාලට එකතු කරගන්න එකෙන් මේ පැණි පොල් එකට හොඳ සුවඳක් වගේම හොඳ රසයක් එනවා. ඊළඟට පොල් කෝප්ප දෙක එකතු කරගන්නවා. මේ ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ පොල් වල පැණි ටික හොඳට දැවටෙන්න ඕනේ. දැවටිලා මේ තියෙන තෙත ගතියෙන් පොල් ටික හොඳට තැම්බෙන්න ඕනේ. එතකොට තමයි මේක ගොඩක්ම රස. මේ විදිහට මේකේ තෙත ගතේ ටිකක් අඩු වෙනකන් ලිපේ තියාගෙන ඉන්නවා. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ මේ ගානට වගේ තෙත ගතිය තියෙද්දි මම මේක ලිපෙන් අයින් කරගන්නවා. අපි මේකේ තෙත ගතිය ගොඩාක්ම හින්දව ගන්නෙ නැහැ. එහෙම වුණොත් පැණි පොල් එක නිවෙනකොට වේලිලා වගේ වෙනවා. ඒක නිසා මේ ගානදී ලිප ඕෆ් කරගන්නවා. ඊළඟට අපි පෑන්කේක් එකට ඕන පිටි බැටර් එක හදාගමු. මෙතන මම අරන් තියෙනවා පොල් කිරි කෝප්ප 2මාරක්. උකු කිරි දිය කිරි දෙකම තමයි අරන් තියෙන්නේ. ඊළඟට මම මෙතන පාන් පිටි කෝප්ප 2ක් අරන් තියෙනවා. මේ පාන් පිටියකින් ටික ටික මේ පොල් කිරි එකට එකතු කරලා හිමීට කලවම් කරගන්නවා. පිටි ටික දිය කරගන්න මම මෙතන හැන්දක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට විස්ක් එකක් තියෙනවා නම් විස්ක් එකෙන් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අතින් දිය කරගන්න. ඊළඟට මම මෙතන කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඊළඟට ලුණු තේ හැඳි භාගයක්. මේ ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මම මේ පිටි මිශ්‍රණය පෙරෙන්නකින් පෙරා ගන්නවා. එතකොට මේකේ තියෙන කැට ටික අයින් වෙනවා. මම මේ මිශ්‍රණයට අද බිත්තර එකතු කරගත්තේ නැහැ. ඔයා ගෙදර සාමාන්‍ය රොටි හදන රොටි තැටිය පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන් බිත්තරයක් එකතු කරගන්න. එතකොට බැටර් එක ඇලවෙන්නේ නැතුව ලස්සනට ගලව ගන්න පුළුවන්.
හරි දැන් බැටර් එක හදාගෙන ඉවරයි. ඊළඟට මම මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාගන්නවා. ඒක රත් වෙනකොට බැටර් එක මේ විදිහට දාගන්නවා. ඊළඟට පෑන් එක කරකවලා මේ විදිහට ලස්සන රවුමක් වගේ හදාගන්න. ඊළඟට මේක මද ගින්දරේ තමයි හදාගන්න ඕනේ. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ මේක හොඳට තැම්බිලා තියෙන්නේ. ඒක මම මේ විදිහට පිඟානකට අයින් කරගන්නවා. ඊළඟට බැටර් එකෙන් ටිකක් ආයෙත් දාලා මේ විදිහට රවුමට කරකලා ඒක හැදෙන්න තියනවා. අපි මේ හදාගන්න පෑන් කේක් එකේ දෙපැත්තම පුච්ච ගන්නෙ නැහැ. අඩු ගින්දරේ එක පැත්තක් විතරයි පුච්ච ගන්නෙ. පෑන් කේක් එක උඩට පොඩ්ඩක් ඇඟිල්ල තියලා බලන්න. ඒක ඇලවෙන්නේ නැත්නම් පෑන් කේක් එක හරියට හැදිලා තියෙන්නේ. හරි අපි දැන් පෑන් කේක් එක උඩට පැණි පෝල් ටිකක් දාලා මේ විදිහට අතින් ලස්සනට හදා ගන්නවා. ඊළඟට මේක දෙපැත්තෙන් අල්ලලා මේ විදිහට ඇතුළට නවලා මේ විදිහට අල්ලලා රවුමට නවා ගන්න. පෑන් කේක් එක රස්නෙන් තියෙද්දිම තමයි මේ විදිහට හදා ගන්න ඕනේ. එතකොට මේක ආයෙත් ගැලවෙන්නේ නැතුව හොඳට ඇලවිලා ලස්සනට තියෙනවා. මේ තියෙන මේ විදිහට අපි හදාගත්ත පෑන් කේක් එක මම තව එකක් හදාගන්න විදිය පෙන්නන්නම්. කලින් එක හදාගත්ත විදිහමයි පැණි පෝල් ටිකක් තියලා හිමීට දෙපැත්තෙන් නවා ගන්නවා. ඊට පස්සේ ඉස්සරහට රෝල් කරන්න මේ විදිහට. මේ පෑන් කේක් එක දාගන්නදී බැටර් එක උකුවට ගන්න එපා. එහෙම වුණොත් මේ වගේ අපිට නවා ගද්දි පෑන් කේක් එක කැඩෙන්න පුළුවන්. ඒ නිසා මම දීලා තියෙන ප්‍රමාණ වලින්ම බැටර් එක හදාගන්න. එතකොට අපිට පුළුවන් මේ වගේ ලස්සනට පෑන් කේක් ටික හදාගන්න. ඒ විදිහට මම ඔක්කොම පෑන් කේක් ටික හදාගත්තා. මම තේකුත් ලෑස්ති කරගත්තා. ඔයාලත් මේ විදිහට ලස්සනට පෑන් කේක් ටික හදලා බලන්න. ගොඩක්ම රසයි මේ පෑන් කේක් මේ විදිහට හදාගත්තාම. මේ බලන්න ලස්සනට තියෙනවා. පැණි පොල් ටික වේලිලත් නැහැ. පෑන් කේක් එක ගොඩක් පිච්චිලත් නැහැ. ලස්සනට රසට තියෙනවා. මේ වගේ රසවත් වීඩියෝ බලන්න දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙන යන්න. මතක ඇතුව channel එකත් subscribe කරගෙන යන්න. ගිහින් එන්නම්.